ආයිබෝන් හැමෝටම අදත් ආවලොත් ලෝකය කරගෙන වාලට ඉස්සරහට දිගටම වීඩියෝස් 4-5ක සීරීස්යක් වගේ ගන්න පුළුවන්ගෙන කන්ටෙස්ටිය හදන්නත් පුළුවන් අපි ට්‍රිප් එකක් යන්න කියලා ප්ලෑන් කරා දැන් ට්‍රිප් එක පළවෙනි දවස් ඇත්තරමද මේ සහ අද ඩෙස්ටිනේෂන් එකට අපි ඇවිල්ලා ඉන්නේ දැන් අද ඉන්නේ අපි නපනී කියන පැත්තේ ඔන්ටාරියෝ අපේ ගෙවල් ගෙදරින්ද සාමාන්‍යයෙන් කිලෝමීටර් 300 ගාණක් තියෙනවා දැන් අපි 300 ගාණක් ආවා හයිවේ එකේ ආවේ හයිවේ 401 කියන ලෝකේ බිසියස්ම හයිවේ එකේ ඒක ගනිපු ලස්සන වීඩියෝ ටිකක් තියෙනවා ඇත්තට මේ ටික තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වෙන්නේ දැන් අපි ඇවිල්ලා චෙක් ඉන් වෙලා චුට්ටක් ඇවිදින්න කියලා බැලුවේ බලමු අපි ඉස්සරහට මේ ටවුන් එකේ ලස්සන දේවල් තිබ්බොත් එහෙම පෙන්නන්න යන් ඉස්සරහට ගිහින් බලමු මේ තියෙන්නේ අපි ටොරොන්ටෝ පාස් කරගෙන කුබෙක් පැත්තට එද්දි ගනිපු වීඩියෝ එකක් බලන්නකො ලස්සන බිල්ඩිං ටික ඕක ඇදට හරිම ලස්සනයි ඒක නිසා තමයි අපි වීඩියෝ එක ගත්තේ ඔයාලා ඕක බලන ගමන් මම මේ හයිවේ එක ගැන පොඩ්ඩක් විස්තර ටිකක් කියන්නම් මේ හයිවේ එකේ ඔෆිෂියල් නම වෙන්නේ මැක්ඩොනල්ඩ් කාටිය ෆ්‍රීවේ ඒ වුණාට ගොඩක්ම ප්‍රසිද්ධ 401 කියලා මේ හයිවේ එක තමයි ලෝකයේ බිසීම හයිවේ එක සාමාන්‍යයෙන් දවසකට වාහන 4,50,000ක් විතර මේ හයිවේ එක පාවිච්චි කරනවා මේ හයිවේ එක දිග වෙනවා කිලෝමීටර් 828ක් ඒක US බෝඩර් එකේ ඉඳන් ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එකේ කුබෙක් වෙනකම්ම එනවා කුබෙක් වලින් ඉවර වෙන්නේ නැහැ හැබැයි කුබෙක් වලදී නම වෙනස් වෙනවා හයිවේ 20 කියලා බලන්නකො මැප් එක කියන දේ ඊළඟ ටර්න් එකට කිලෝමීටර් 170 ගාණක් කෙලින්ම යන්නද මේ තියෙන්නේ ඇපල් පයි කේක් හදන ෆැක්ටරි එකක් ඈතින් ඉඳන්ම ලොකුවට ඇපල් ගෙඩියක් එහෙම හදලා තියෙන නිසා දුරින් ඉඳන්ම හයිලයිට් වෙනවා ඔයාලත් බලන්නකො ඔය දවුනොත පැත්තේ ලොකුවට රතු පාටට තියෙන්නේ එයාලා හදලා තියෙන ඇපල් ගෙඩිය මේ යන්නේ RV බස් එකක් බස් එක පිටිපස්සෙන් චිප් එකත් ඇදගෙන තමයි යන්නේ එයාලා ගිහිල්ලා කොහේ හරි බස් එක නවත්තලා එයාලා ඒ බස් එකේ ජීවත් වෙන ගමන් එතනින් එහාට යන්න ඕනම ටවුන් එකට යන්න වගේ වුණාම චිප් එකේ ගිහිල්ලා තමයි ඉතුරු වැඩ කරගන්නේ ඔන්න දැන් තමයි අපි හරියටම ප්‍රොවින්ස් එක මාරුනේ ඔන්ටේරියෝ වල ඉඳන් කුබෙක් වලට එන්න වෙන තැන ඕක ඇත්තරම ගත්තේ අපි දෙවනි දවසෙත් කිලෝමීටර් 100 ගාණක් ආවට පස්සේ තමයි අපි ඔන්ටේරියෝ වලින් කුබෙක් වලට එන්න ඕනේ. අපි මේ දැන් එන්ටර් වෙන්නේ අපේ ට්‍රිප් එකේ second and third nights අපි නවතින තැන. හිල්ටන් චේන් එකේ හොටෙල් එකක් මේක. තියෙන්නේ මොන්ට්‍රියල් ලවල් කියන ඒරියා එකේ. අපි මේ චෙක් ඉන් වෙනකම් එළියේ ඉඳන් අපි අතුලට ගිහිල්ලා ඒ වෙලාවේ ගන්නපු වීඩියෝ එකක්. අද vlog එක මෙතනින් නවත්තන්න කියලා හිතුවේ. ඉස්සරහට ලස්සන වීඩියෝස් ටිකක් තියෙනවා. ඒවත් ටිකටම බලන්න, like කරලා, subscribe කරලා ඉන්න. එහෙනම් හැමෝටම බැලුවට thank you. ජය වේවා. ගිහින් යන්න.